කොහොමද ඔයාලට? ඔව් ඔයාලා හොඳින් කියලා මං හිතනවා. ළමයි මං දවසකට දමිළ යුවතියක් වෙන්නයි මේ යන්නේ. අපි දවස් 3ක ෆැමිලි ට්‍රිප් එකක් තමයි මේ යන්නේ. ඉතින් පළවෙනි දවසේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. අපි එන මග උදේ කෑම කන්න පූනෑව මාලිමා රිසෙප්ෂන් එකට ආවා. මෙන්න මේ දඟමල්ල තමයි අපේ ෆැමිලි එකේ ඉන්න පුංචිම ළමයා. මට හරියට පේන්නේ ඔයා පෙන්නන්න. මේ හොටල් එක සාමාන්‍යයෙන් 300කට විතර සීටින් කැපැසිටි එකක් තියෙන හොටල් එකක්. ඉතින් වෙඩින්ස් වලට, ෆන්ක්ෂන්ස් වලට ඔයාලට මෙතන බුක් කරන්න පුළුවන්. මේ වයිබ් එක එනකොටම ඔයාලා දන්නවා කොහෙටද මේ ළඟා වෙන්නේ කියලා. බලන්නකො ළමයි, මේ තල්ගස් පේලි, කර්කශ පොළව, මේ ඉරේලිය යාපනයට ගේන්නේ අමුතුම ලස්සනක්. මම නම් හරිම චිල් වෙලා ඉන්නේ මෙතන වයිබ් එකත් එක්ක. ඒක හරිම වෙනස් අත්දැකීමක්. එයාලට අපි කියන සමහර ඒවා තේරෙන්නෙත් නෑ. එයාලා කියන ඒවා අපිට තේරෙන්නෙත් නෑ. ඒත් අනේ මන්දා. ඒක හරිම ෂෝක් ළමයි. පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා මේ විදිහට කෙසෙල් කොලේ කෑම කාලා පොඩි කතාවක් දාගෙන ඉන්න තියනවා කියන්නේ ඉතින් ඒක නියමයි. අද නල්ලූර් බලා අපි ආවා. කෝවිලගාවෙන් නතර කරපු ගමන් අම්මීමයි දුවලා කියා නංගිටයි මටයි කොණ්ඩෙට දාන්න මල් ගන්න. අනේ මං සෑහෙන කාලෙකින් ඉඳන් ආසාවෙන් හිටියා මේ වගේ කොණ්ඩෙට මල් දාලා ටැමිල් විදිහට ඇඳලා පොට්ටුවක් තියලා බලන්න. ඉතින් ඒ ආසාවත් හරි. ඒ කඩේ කෙනාම මගේ කොණ්ඩෙටත් කටු ගහලා ඒ මල් ටික දාලා හදලා දුන්නා. කෝවිල ඇතුලේ ෆොටෝස් වීඩියෝස් මුකුත් ගන්න දෙන්නේ නැහැ ළමයි. තහනම් කොහොම හරි ඔන්න මං දවසකට දමිළ යුවතියක් වුණා. කතාවෙන් කතාව ඔන්න අද අපි නතර වෙන තැනටත් ආවා. මෙතන ඉඳන් පේන view එක නම් මාර ලස්සනයි. බීච් එකත් එක්කම තමයි මේ හොටල් එක තියෙන්නේ. ළමයි මම දූපතක නිවාඩුවක් ගෙවන්නයි යන්නේ. මම මාරුම එක්සයිටඩ්. අපි දැන් මේ ආව හොටෙල් එකේ ඉඳන් බෝට් එකේ තමයි දූපතට යන්න තියෙන්නේ. මේ බෝට්
බෝට් රයිඩ් එක සෙට් උනේ සන්සෙට් එකත් එක්ක මාර ලස්සනයි ළමයි. පේන තෙක් මානෙට පේන මුහුදයි මුහුද ගිලෙන්න යන ඉරයි හරිම ලස්සනයි. ඉතින් දූපතේ ගෙවන නිවාඩුව ගැන සේලම විස්තර ඊළඟ vlog එකේදී මං අරගෙන එන්නම්කෝ. ඒ සේරම රහසක්. අපි දූපතේ ඉඳන් ආයෙම මේ රිසෝට් එකට ආවා බෝට් එකේ මොකද අපේ ෆැමිලි පාටි එකට. දැන් නම් මට මේ vlog එක එඩිට් කරද්දිත් ලැජ්ජයි ළමයි. සින්දු කියන්න බැරි වුණත් ඉතින් මුලින්ම ස්ටාර්ට් එක අරන් දෙන්න ඕනේනේ. ඊට පස්සේ අනිත් කට්ටිය හිමීට වැඩේ ඇදගෙන යනවා ඉතින්. අපි සින්දු කියලා ඩාන්ස් කරලා එන්ජොයි කරා ඉතින්. මේ ඔන්චිල්ලාව තියෙන ළමයි කෙලින්ම බීච් එකට මුහුණලා. අනේ එදා හදේලිය වතුරට වැටිලා පුදුම ලස්සනයි. මට ආයේ මේ වෙලාවට යන්න තියෙනවා නම් it's dinner time. බං අනිත් ඒවා මොකුත් ගත්තේ නැහැ. ක්‍රැබ් කරි එකයි කොත්තුයි විතරයි කොහෙද ගත්තේ. දවසේ දරුවෝ මේ වෙලාවේ ඔයා ස්ට්‍රෙස් එකේ ඉන්නවනම් නැත්නම් හැමදේම එපා වෙලා වගේ දැනෙනවනම් චුට්ටක් ඔයා ඉන්න තැනින් එළියට ඇවිල්ලා බලන්න. ගෙදරින් චුට්ටක් එළියට ඇවිල්ලා ඔයාගේ පවුලේ අයත් එක්ක කතා කරලා ඔයාගේ යාළුවොත් එක්ක කතා කරලා බලන්න. ඔයාට දැනේවි පුදුම සහනයක්. සමහර වෙලාවට ජීවිතය ඇතුලේ අපි එකතැන ස්ටක් වෙලා නම් අපිට එතනින් එළියට එන්න තියෙන හොඳම ඔප්ෂන් එක තමයි අපි වැඩිපුරම ආදරය කරන මිනිස්සුත් එක්ක ගෙවන කාලය. දැන් අපි ආයෙමත් අපේ දූපත බලා පිටත් වෙනවා. ළමයි ඊළඟ vlog එකේදී ඒ දූපත කොච්චරනම් ලස්සනද කියලා මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ දවස් තුනෙම ඒකේ හිටියේ අපි කට්ටිය විතරයි. එහෙනම් ඊළඟ vlog එකෙන් අපි ආයෙමත් මුණ ගැහෙමු.